හයි ගයිස් අද අපි බලන්න යන්නේ Need for Speed වල හරිම විශේෂ වැඩක්. ඔයාලා හැමෝම දන්න ජේම්ස් බොන්ඩ්ගේ ප්‍රසිද්ධ කාර් එක. ඒ කියන්නේ 1964 Aston Martin DD5 එකක් අද මම අරගත්තා. අද අපි මේකේ performance උපරිමයට වැඩි කරන reputation level 12 වලට ගැලපෙන විදියට. ඒ වගේම මේකේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අලුත් body parts decals ගහලා අවසාන ටෙස්ට් ඩ්‍රයිව් එකකුත් යන්න ලෑස්තියි. බලමු old school කාර් එක කොහොමද පාරේ දුවන්නේ කියලා. මම මේකට ඩ්‍රිප් ඩ්‍රැග් මොකුත් පර්ෆෝමන්ස් අප්ඩේට් කරන්න යන්නේ නැහැ. කෙලින්ම රෝඩ් පර්ෆෝමන්ස් තමයි ඔක්කොම අප්ඩේට් කරන්න. මොකද මම මේක ටෙස්ට් ඩ්‍රයිව් කරන්න යන්නේ නිකන් normal road එකේ. හරියනම් පර්ෆෝමන්ස් මැක්ස් කරගත්ත පුළුවන් තරම් දාන්න තියෙන ඔක්කොම දාලා හදලා තියෙන්නේ. මේකේ wheel size එක ටිකක් trend මදි. මේක low profile white tires වලට දාගන්න තමයි මම බලන්නේ. උනාට මේකේ customization එච්චරට කරන්න බෑ. මේ කාර් එකේ customization රේටින්ග්ස් අඩුවෙන් තමයි දීලා තියෙන්නේ ගේම් එකේම. මේකේ ෆ්‍රන්ට් බෆර්ස් එකම ලයිට් සෙට් එකත් එක්ක තියෙනවා දැක්කම මට හිතෙන්නේ ගේම් එකේ මේකට රැලි අප්ඩේට් එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රැලි වලට රැලි රේස් වලට බර පැත්තට මේකේ කස්ටමයිසේෂන් කරන්න තමයි ගේම් එකෙන් බලාපොරොත්තු වෙලා අපිට පාර්ට්ස් දීලා තියෙන්නේ. ඒ වුණාට මම මේක රැලි නෙමෙයි normal street racing වලට අදාළ තමයි හදන්න බලන්නේ. බලමු මේ ගේම් එකේ දීලා තියෙන කස්ටමයිසේෂන්ස් levels වලට අනුව අපිට කොච්චර දුරකට මේක හදා ගන්න පුළුවන් වේද කියලා. හරි මම එන මේකට ගැලපෙන කොටස් ටික ඉක්මනට දාගෙන යනවා. දැනටමත් අපි භාගයක් දුරට බොඩි පාර්ට්ස් දාලා ඉවරයි මේකේ. ඊට පස්සේ අපිට පේයින්ට් එකයි ස්ටිකර්ස් තමයි කරන්න තියෙන්නේ. මේකේ මට වැඩි දුරට කැමති ලුක් එකක් දැනටමත් ආවේ නැහැ. මම හිතන්නේ අපි හිතන තරමට මේක ලස්සනට හදන්න පුළුවන් නේ කියලා. මොකද නම් මේක ක්ලාසික් පැත්තේ ඇන්ටික් පැත්තේ හැම කාර් එකේ තියාගෙන තමයි අපිට හදන්න වෙන්නේ මේ කස්ටමයිසේෂන් සෙටින්ග්ස් ටිකක් අඩුයි නිසා. පිටිපස්සේ බෆරේම මට කැමති විදිහට ටිකක් හොයා ගන්න අමාරුයි මේකේ. බලමු අපි ගලපලා බලමු හරියන එකක්. අපි මුලින්ම ස්පොයිල් එක දාලා ඊට පස්සේ බෆර් එක දාලා මාරු කරලා බලමු ගැලපෙන එකක් මේකට හරියනවද කියලා. නෑ ගයිස් මෙච්චරයි කරන්න පුළුවන් වෙන්නේ. අපි දැනට මේ විදිහට හදලා මේකේ බෆර් එක පිටිපස්සේ පල්ලෙහා උඩ ස්පොයිල් එක ඔක්කොම හැම තියලා අපි ඊළඟ වැඩ ටික පේන්ටින් එකෙන් ස්ටිකර් එකෙන් මේ කාර් එකට කරන්නේ. පේන්ටිං වැඩ ටික පටන් ගමු. මට හිතෙනවා මේ කාර් එකට පොඩ්ඩක් ලක්ෂරි හෙවි ලක්ෂරි කලර් මැට් කලර් එකක් දුන්නත් හොඳයි වගේ කියලා. අපි ඒ වගේ කලර් එකක් සිලෙක්ට් කරලා මේකට දාලා බලමු. ඊට පස්සේ අපි අපේ ස්ටිකර් කරන වැඩ ටික පටන් ගමු. මේ කලර් එක හොඳට ගැලපෙනවා කියලා මට හිතෙනවා. එතකොට අපි දැන් ඊළඟට ස්ටිකර් කරන්නෙම මම මුලින්ම සයිඩ් එක තමයි ස්ටිකර් කරන්න යන්නේ. මේකේ සයිඩ් එක ස්ටිකර් කරද්දි මට දොරේ බ්‍රෑන්ඩ්ස් ගන්න ඕන නිසා මම white නැත්නම් black කලර් white කලර් හොඳයි කියලා හිතනවා. white කලර් එක choose කරගන්නවා. white කලර් එකකින් අපි මුලින්ම සයිඩ් එක කවර් කරලා ඊට පස්සේ ඒකේ බ්‍රෑන්ඩ්ස් ගහලා මුලින්ම අපි මේ white කලර් ස්ටිකර් එක හරි ගැලපෙන තැනකට සෙට් කරගන්න ඕනේ කාර් එකේ සයිඩ් එකේ. W සහ S කියන කීස් යූස් කරලා අපිට මේ ස්ටිකර් එක ලොකු පොඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඇරෝ කීස් වලින් මේක මූව් කරගන්න පුළුවන් අවශ්‍ය තැනට. ගයිස් අපි එහෙනම් ලස්සන බ්‍රෑන්ඩ් ස්ටිකර්ස් ටිකක් හොයලා ගමු. මේකේ අපේ සයිඩ් එකේ ගහන්න අපි ප්ලේස් කරපු සුදු පාට ස්ටිකර් එක උඩ දොරට අයිනට වෙන්න තමයි අපි මේ බ්‍රෑන්ඩ් ස්ටිකර්ස් ගහන්න යන්නේ. එතකොට මේකේ එක පැත්තක් එඩිට් කරාට පස්සේ ගොල්ලන්ට ඊළඟ පැත්ත ආයෙ එඩිට් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එක ස්ටිකර් එකක් ඔයගොල්ලෝ තැනකින් ප්ලේස් කරලා කන්ෆර්ම් කරාට පස්සේ එන්ටර් එක ඔබලා කන්ෆර්ම් කරාට පස්සේ ඔයගොල්ලන්ට 100 අකුර පෙන්නනවා පල්ලෙන් ඒක අනිත් පැත්තට කොපි කරන්න පුළුවන්. ඒක අනිත් පැත්තට කොපි කරගත්ත පස්සේ ඔයගොල්ලන්ට එක පැත්තක ඔයගොල්ලෝ ගාපු ස්ටිකර් එක ඒ සේම් ස්ටිකර් එක ඒ පොසිෂන් එකේම අනිත් පැත්තෙත් ෆ්ලිප් වෙලා ඒ වගේම හරියටම වැටෙනවා. එතකොට ඒකට කරන්න ඕනේ කන්ෆර්ම් කරාට පස්සේ C අකුර C කියන ලෙටර් එක අපි ක්ලික් කරා නම් ඒක අනිත් පැත්තට කොපි පේස්ට් වෙනවා. white color background එකේ select කරන stickers white color වුණා නම් C letter එකෙන්ම තමයි ඒකත් හදන්න තියෙන්නේ. එතකොට කලින් එකේ එක confirm කරාට පස්සේ C letter එක ඔබන්න තියෙන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට color එක change කරන්න තියෙන ඔයගොල්ලෝ sticker එකක් choose කරනවා. sticker එක choose කරාට පස්සේ C අකුර ඔයගොල්ලන්ට click කරන්න පුළුවන්. එතනදී ස්ටිකර් එක choose කරාට පස්සේ 100 අකුර ඔයගොල්ලෝ එබුවනම් ඔයගොල්ලන්ට කලර් ප්ලේට් එකක් පෙන්නනවා. එතකොට ඒ කලර් ප්ලේට් එකෙන් ඔයගොල්ලන්ට කැමති කලර් එක දැන් අපේ white color background එකක් තියෙන නිසා අපි දාන white color stickers අපි black color වලට change කර ගන්නවා. එතකොට තමයි හරියට ඒක කැපිලා පේන්නේ. ඊළඟට මම ලස්සන ස්ටිකර්ස් ටිකක් තෝරගන්නවා. මේක pink and purple shade එකෙන් තියෙන. ඒ කියන්නේ Need for Speed එකේ theme color එකෙන් තමයි මේ ස්ටිකර්ස් shade කරලා තියෙන්නේ. ඒ ස්ටිකර්ස් කීපයක් මම පිටිපස්ස බෆර් එක ළඟට වෙන්නයි පිටිපස්ස වීල් එක ළඟට වෙන්නයි ඉස්සරහටයි ඒ same color theme එකෙන් ස්ටිකර්ස් ටිකක් තෝරලා අරගන්නවා. හරි අපි එහෙනම් කාර් එකේ දෙපැත්තේ ස්ටිකරින් වැඩ ඔක්කොම ඉවර කරලා ඉවරයි. කාර් එකේ බොඩි පාර්ට්ස් උත් අප්ඩේට් කරලා පර්ෆෝමන්ස් උත් අප්ඩේට් කරලා දෙපැත්තේ ස්ටිකර්ස් උත් ඉවර කරලා තියෙන්නේ.
මට හිතෙන්නේ මේ කාර් එකේ බොනට් එකටයි හුඩ් එකටයි ස්ටිකර්ස් වැඩිය ගැලපෙන එකක් නැහැ කියලා. කොහොමදත් අපි දාලා try කරලා බලමු ස්ටිකර්ස් මොකුත් ගැලපෙනවද කියලා. නැහැ guys මේකේ බොනට් එකටයි හුඩ් එකටයි ස්ටිකර්ස් හරියන්නේ නැහැ. කාර් එකේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා මම සේව් කරලා ඉන්න ගෑරේජ් එකෙන් කාර් එක ඩේ ටයිම් එකට තමයි එළියට දාන්නේ. මොකද නම් ඩේ ටයිම් එකේ තමයි හොඳට ඩීටේල්ස් මේකේ පේන්නේ. එතකොට මේ ලෝඩින් ස්ක්‍රීන් එකේ පර්පල් ඇන්ඩ් පින්ක් ලයිට් එකට කාර් එක ලස්සනටම පේනවා. අපි සන්ලයිට් එකේ කොච්චර ලස්සනට පේනවද කියලා බලමු. කාර් එක රෑස්ට් කරලා එළියට දැම්මම ලස්සනට තියෙනවා. පිටිපස්සේ ඇන්ටික් ප්ලස් මොඩර්න් ලුක් එකක් තමයි මේකේ තියෙන්නේ. ඇත්තටම ඒ කාර් එක තමයි කියලා කියන්න අමාරුයි අපිට බැලුවම පිටිපස්සේ. මේකේ එතකොට ස්පීඩ් එකත් හොඳට තියෙනවා. ඇත්තටම මම අන්තිමට මේක පාවිච්චි කරේ BMW කාර් එක. එතකොට මේක බයි කරන්න කලින් මම BMW එකක් තමයි යූස් කරේ. ඒකේ හැන්ඩ්ලින් තමයි මට දැනට පුරුදු. මේකේ හැන්ඩ්ලින් ටිකක් ඩිෆරන්ට් එකට තියෙනවා ඒකට වඩා. ඒ මේකේ නොස් එකත් හොඳට වදිනවා. ඒ කියන්නේ මම 2 නොස් දෙකක් තමයි දැම්මේ. 3 LBS නොස් දෙකක් තමයි මේකේ දැම්මේ මම දැන් පෙන්වනා වගේ තමයි කාර් එකේ කලර් එක ලුක් එක ස්ටිකර්ස් ඔක්කොම එළියට දැම්මම පේන්නේ කාරේදී. ඉතින් guys අද මගේ Aston Martin BB5 එකේ කස්ටමයිසේෂන් එක ඔයාලට කොහොමද? ඔයාලා කැමතිද මේ වගේ තවත් කාර් අරන් අප්ඩේට් කරනවා බලන්න? එහෙනම් මේක පළවෙනි කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊළඟ රේස් එකෙන් හම්බ වෙමු.